කිංස්බරි බක්මහවුලෙල පසුගියදා පැවැත්වුණා. ඒ පිළිබඳව මේ තොරතුරු ගෙන එන්නේ ලන්ඩනයේ සිටින අප වාර්තාකරු හාසිත අකලංක. ශ්‍රී ලාංකික සංස්කෘතියේ අභිමානය යුරෝපය තුළ වසර 36ක් පුරාවටම සනිටුහන් කළ එංගලන්තයේ කිංස්බරි බක්මහා සැනකෙළිය මෙවරත් අතිසාර්ථකව නිමාවට පත් වුණා. මේ ඒ පිළිබඳව තැබෙන සටහනක්. හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් කින්ස්බරි බක්මහා සැනකෙළිය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. ඒ ලන්ඩනයේ හැරෝ ලෙෂර් සෙන්ටර්හිදී කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය විල්බාගෙදර ඥානීස්වර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙය සංවිධානය කර තිබුණේ. මෙවර කින්ස්බරි බක්මහා සැනකෙළියේ සංස්කෘතික සංදර්ශනය පැවැත්වුණේ මහාචාර්ය මුදියන්සේ දිසානායක සහ අජිත් අත්තනායක ඇතුළු නර්තනාචාර්යවරුන්ගේ හා සංගීතාචාර්ය අංජු දාබරේගේ සහභාගීත්වයෙන් මෙම සැනකෙළියට සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද එක්ව සිටියා. අවුරුදු උදානය අවසානයේ දිවයිනේ ප්‍රසිද්ධ ගායනතරු සහභාගී වූ සංගීත රාත්‍රියක්ද පැවැත්වුණා. මීට මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලැබුවේ සියත ටීවී අප මාධ්‍ය ආයතනයයි.